පේපර් එක මේ පාර රසායන විද්‍යාව විදියට අහලා තියෙනවා අඩු දැනුම අවදානම් පුතා. කෙමිස්ට්‍රි පුළුවන් වෙන්න නම් ඔයා අනිවාර්යෙන් මහන්සිලා වැඩ කරන්න. ප්‍රධාන පාසල් වල මේ පේපර් එක තරම් අමාරු එකක් නෙමෙයි. මේ පාර A level විභාගයේ ප්‍රශ්න පත්‍ර ගත්තාම හරිද? quality papers දෙකක් හදලා තියෙනවා. MCQ පේපර් එකයි රචනා එකයි. ආයේ දෙකම හොඳ papers දෙකක්. හරිද? ලේසි papers දෙකක්. අපේ පන්තියේ එන දරුවෝ ගත්තොත් එහෙම ගොඩක් වැඩ කරපු දරුවෝ කියන එකක් තමයි shape paper එක. MCQ එකත් හොඳයි. රචනා ප්‍රශ්න පත්‍රයත් හොඳයි. හොඳට කෙමිස්ට්‍රි අහලා තිබ්බා කියලා. හැබැයි එළිය සමාජයේ වැඩිපුරම කියන්නේ MCQ පේපර් එකත් අමාරුයි. රචනා ප්‍රශ්න පත්‍රයත් අමාරුයි. ඒක හරියට දැන් නිකන් ෆිසික්ස් පේපර් එක වගේ කියලා. සාමාන්‍ය ෆිසික්ස් පේපර් එකට යනකොටම දැනගෙන යන්නේ පේපර් එක අමාරුයි කියලා. ඔය පේපර් එක අමාරු වෙන්න හේතු තියෙන්න එපායි. පේපර් එකක් පුතා අමාරු වෙන්න නම් එක්ක පේපර් එක අමාරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉගෙනගත්ත දරුවා ඉගෙනගත්ත ක්‍රමයේ වැරද්දක් තියෙන්න ඕනේ. පේපර් එක මේ පාර රසායන විද්‍යාව විදියට අහලා තියෙනවා. අඩු දැනුම අවදානම් පුතා. පේපර් එක ලියපු කට්ටිය කියපු එකක් තමයි ඒක අපි උගන්වලා තියෙන ක්‍රමයට පාස් පේපර්ස් ටික ලියලා අපේ පේපර්ස් ටික ලියලා ගියපුවාම අපේ පේපර්ස් වලට සාපේක්ෂව ඊටාම ඒක ලේසි පේපර් එකක් කියලා කියන්නේ. හැබැයි පාස් පේපර්ස් විතරක් ලියලා ගියපු කෙනෙකුට ඒ පේපර් එක අමාරුයි. ඇත්ත කතාව. මොකද මේ පේපර් එකේ කෙමිස්ට්‍රි ටිකක් වැඩිපුර ගැඹුරට අහලා තියෙනවා. දෙවෙනි එක තමයි කෙමිස්ට්‍රි පේපර් එකේ කෙමිස්ට්‍රි අහන්නේ. කෙමිස්ට්‍රි පේපර් එක හදන්නේ හරිද? කැම්පස් වල සයන්ස් ෆැකල්ටි එකේ රසායන විද්‍යාව මහාචාර්යවරු. එහෙම නැත්නම් මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්ජිනියර් ෆැකල්ටි එකේ ඉගෙන ගත්ත කට්ටිය නෙමෙයි හදන්නේ උක. හරිද? ඒ කියන්නේ සියුම් තැන් මේ පාර විභාගෙදී පරීක්ෂා කළා තියෙනවා. හරිද? විශේෂයෙන්ම පාසල් වල වාර විභාගය ලියලා ගියපු දරුවන්ට ප්‍රධාන පාසල් වල මේ පේපර් එක තරම් අමාරු එකක් නෙමෙයි. මොකද ඒ ලෙවල් වල හරිද? පාසල් වල වාර විභාගවල වලදී ටිකක් ගැඹුරු ප්‍රශ්න අහනවා වගේ. හරිද? ඒක ප්‍රැක්ටිස් කරලා ගියපු කෙනෙකුට ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඔය බහුතරයක් දෙනා පාසල් වල වාර විභාග ලියන්නේ නැහැ. කවුද ලියන්නේ නැත්තේ? C එකේ S එකේ F එකේ ළමයි. ඒ දරුවෝ අවුරුදු දෙකක් තිස්සේ ඉගෙනගෙන ඇයි යාට පේපර් එක අමාරු වුනේ? අමාරු වෙන බලපාපු මේ පාර ලොකම හේතුව තමයි තියරි හරියට ඉගෙන ගත්තේ නැතිකම. ෂෝට් මෙතඩ් භාවිතා කිරීම, විෂය නිර්දේශය කලින් ආවරණය කරගත්තේ නැතිකම, හරිය සහ මහන්සියලා වැඩ කරපු නැතිකම. ඒ නිසා ඔයාට පේපර් එක අමාරු නොවෙන්න නම් ඔයා අපි කියන විදිහට වැඩ කරගෙන යන්න. අංක 1 කම්ප්ලීට් නෝට් එකක් තියාගන්න. හරිද? නෝට් එක කම්ප්ලීට් වෙන්නම ඕනේ. ඔයාගේ නෝට් එක ඇතුලේ විභාග ප්‍රශ්න වලට උත්තර තියෙන්න ඕනේ. අංක 2 තමයි ඔයා විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්න. කීපාර දෙපාර තුන්පාරක් ලියන්න ඕනේ. ඇයි? ප්‍රැක්ටිස් වෙන්න. ඊළඟට අනිවාර්යයෙන්ම ඔයා මොඩල් පේපර්ස් වලට උත්තර ලියන්න. අපි ඔයාට අලුත් ප්‍රශ්න වලට ඔයා පුරුදු කරවනවා. පුහුණු කරවනවා. එතකොට ඔයාට විභාගෙට අලුත් ප්‍රශ්නයක් හම්බ වෙනකොට ඔයාට ඒක නැවුම් බවක් දැනෙන්නේ නැහැ. අන්න ඒකට ඔළුව හදාගන්න. හරිද? A level කියලා කියන්නේ තනිකරම ගේම් එකක්. ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න ඕන එකක්. හරිද? එහෙම නැතුව ඔයා බලාපොරොත්තු වෙන තරම් හරිද? මේක සැහැල්ලු නෑ. සැහැල්ලු කරගන්න එපා. කරගත්තොත් ඔයා අමාරු වෙටනවා.